මේ වීඩියෝ එක ගේන්න හේතු වුණේ ගොඩක් අය අපිට මැසේජ් දාලා අහලා තිබ්බා පර්චේස් 6 5 ඉඩම් තියෙන්නේ අපිට ඒවැ ගෙවල් ඩිසයින් කරගන්න බැරිද කියලා. මේ ගේ තියෙන්නේ හෝමාගම පිටිපන කිරිවත්තුඩුවේ. මේක දැනට කන්ස්ට්‍රක්ෂන් එක වෙමින් පවතින ගයක්. දැනට කන්ස්ට්‍රක්ෂන් එක වෙමින් හෝමාගම ප්‍රාදේශීය සභාවෙන් ඇප්‍රූවල් වෙච්ච ගයක්. මේක ඉඩම තියෙන පර්චේස් 6යි. පර්චේස් 6 වුණාට ගේ තියෙන පර්චේස් 4ක ප්‍රමාණයක්. මේක පිටිපස්සෙන් අඩි 8ක ප්‍රමාණයකුත් මේ පැත්තෙන් අඩි 4ක ප්‍රමාණයකුත් ඉස්සරහට එන්නේ තව ඉඩ ප්‍රමාණය පොඩ්ඩක් වැඩි වෙනවා. මේ කට්ට මෙහෙම දාලා තියෙන හින්දා මේ කට්ට ගෑනේ ඩිසයින් කරලා තියෙන්නේ ගෙදරට ලස්සනක් වුණා මේ විදියට. මේකේ පොඩි වුණාට බජස් 4ක වුණාට ගෙදරක තියෙන්න ඕන සම්පූර්ණ අංග උපාංග වලින් තියෙනවා මේක. මේකේ මාස්ටර් බෙඩ්රූම් එකක් තියෙනවා, නෝමල් බෙඩ්රූම් එකක් තියෙනවා, කිචන් එකක් තියෙනවා, පැන්ට්‍රි එකක් තියෙනවා, ලිවිං ඇන්ඩ් ඩයිනින් ඒරියා එකක් තියෙනවා, 8යි 5 බාත්රූම් එකක් තියෙනවා ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ. මේකේ ෆස්ට් ෆ්ලෝර් එකට ගියොත් බෙඩ්රූම් 3ක් තියෙනවා. බෙඩ්රූම් 3යි බාත්රූම් එකයි 8යි 5යි ටීවී ලොබි එකයි බැල්කනි 4යි බැල්කනි කැලි 4ක් තියෙනවා. මේතනින් පඩිපෙලක් දාලා තියෙනවා. ආයි රූෆ් টොප් එකකුත් තියෙනවා මේකේතර. රූෆ් টොප් එකයි වහලේ දෙකම තියෙනවා. රූෆ් ස්ලැබ් එකක් වෙනම තියෙනවා. කැමති නම් එතනින් නැගලා ගිහිල්ලා උඩට ඉන්න පුළුවන්. ආයි මෙතන පළ කිහිපයකට වදිච්ච වහලයක් තියෙනවා. ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඒක අපේ ෆ්‍රන්ට් එලිවේෂන් එකෙන් ලස්සනට පළ කිහිපයකට වැදිලා ලස්සන විදිහට තියෙනවා මේකේ. මේකේ පැත්තේ මේ පැත්ත මායිම් බිත්තියක් විදිහට තමයි යන්නේ. ආයි සයිඩ් එකෙන් බලද්දි මේ විදිහට තමයි තියෙන්නේ. පළ කිහිපයකට වැදිලා තියෙනවා. මෙතනින් තමයි රූෆ් টොප් එක තියෙන්නේ. මේ තියෙන්නේ යකට. මෙතනින් මේ ඉනිමක් වගේ දාලා තමයි මෙතනින් උඩට යන්න තියෙන්නේ. එතන වතුර ටැංකිය ආදී ළඟ තියා ගන්න පුළුවන්. ආයි ලොකු වාහනයක් පාක් කරන්න පුළුවන් හොඳ ඉඩ තියෙන කාපෝච්ච එකකුත් තියෙනවා මේකේ. ඔයගොල්ලන්ට පේන්නේ ලොකු කාපෝච්ච එකක් තියෙනවා. වීඩියෝ එක දික්කින්න මම ඉක්මනට ගියාගෙන යන්නම්. මේ කාපෝච්ච එකකුත් තියෙනවා මේකේ. ඊට පස්සේ මේ තියෙන මෙතන කොලම් ඩීටේල් ඒ ටික. මෙතන සෙක්ෂන් එකේ තියෙනවා ඔයගලන්ට බලා ගන්න පුළුවන් ස්ලැබ් එකේ උස, බිත්ති යටලියේ උස, මුදුනේ උස. ඒ සේරම මේකේ විස්තර ටික දාලා තියෙනවා. මේ පැත්තේ තියෙන සයිට් ප්ලෑන් එක. ගොඩක් අය අහලා තිබ්බ ප්‍රශ්නකට විසඳුමක් වශයෙන් තමයි පර්චේස් 6 5 ඉඩම් තියෙන අපිට ගෙවල් ඩිසයින් කරගන්න බැරිද කොහොමද කියලා. ඒක ඔයගොල්ලෝ ප්‍රාදේශීය සභාව අනුමත වෙනවද කියලා බලන්න ඔයගොල්ලෝ ප්‍රාදේශීය සභාවෙන් ගිහලා අහලා බලන්න ඕනේ මේ ඉඩමට ප්ලෑන් එක අනුමත කරන්න කොච්චර ඕනේද කියලා. කියන්නේ සයිස් එක තියෙන්න ඕනේද කියලා. මේකට නම් පර්චේස් 6යි මේ ඉඩම අනුමත වෙලා තියෙන්නේ. අනුමත වෙලා ප්‍රාදේශීය සභාවේ මේකට ඇප්‍රූවල් එකක් වෙලා දැනට කන්ස්ට්‍රක්ෂන් එක වෙමින් පවතින ගයක්. පොන්චි ඉඩේ හොඳට මැනේජ් කරලා ඩිසයින් කරපු ගයක්. මේක අපි තමයි ඩිසයින් කරලා තියෙන්නේ. කන්ස්ට්‍රක්ෂන් එකේ වැඩ කිහිපයක් අපි මේක කරා. හොඳට ඩිසයින් වෙලා තියෙනවා මේකේ.